ඉතාමත් සැර අධිරාජ්‍යවාදියෙක්. මිනිසාගේ දිව මත රස පමණක් නෙමෙයි. ඉතිහාසයක් සංස්කෘතියක් ඉරණමක්ද උරගාලන මේ කුඩා කරලක්. ඔව් මේ කතාව මිරිස් ගැන. අද ටිවි කොටුව රස මතක අවසන්නේ මිරිස් ඉතිහාසය ගැන. මිරිස් උපත ලබන්නේ අද අපි නව ලෝකය කියලා හඳුන්වන දකුණු සහ මධ්‍යම ඇමරිකානු භූමිවල. අදින් වසර 6000කට 7000කට පමණ පෙර මෙක්සිකෝ, පේරු, බොලීවියා වැනි ප්‍රදේශවල දේශීය ජනග්‍රෝත්‍ර මිරිස් වගා කර ඖෂධයක් ලෙස ආහාර රසකරණයට යොදා ගත්තා. ඒ කාලය තුල මිරිස් රසයක් විතරක් නෙමෙයි ශරීරය උණුසුම් කරන්න, රෝගවලට ප්‍රතිකාරකයක් ලෙස සහ ආහාර වැඩි කාලයක් කල් තබා ගැනීමට ස්වභාවික බලයක් වුණා. 1492 වසරේ ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවට පා තැබූ මොහොතෙන් පසු මිරිස් ලෝක සංචාරය ආරම්භ කළා. ඔහු බ්ලැක් පෙපර් සොයමින් ගියත් නැවත යුරෝපයට රැගෙන යන්නේ මිරිස්. ඒ සමගම මේ රසය ස්පාඤ්ඤ පෘතුගීසි නාවිකයන් සමග ආසියාවට, අප්‍රිකාවට සහ මැද පෙරදිගට ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. ඊට ප්‍රධානතම හේතුව තමයි මිරිස් ලාභදායි, වගා කිරීමට ලෙහෙසි සහ එයින් කෑමට ලබා දෙන ජවය අපිට හඳුනා ගන්නට පුළුවන්. මිරිස් ආසියාවට පැමිණීමෙන් පසු එක් රසයක් නෙමෙයි, එය අනන්‍යතාවයක් බවට පත්වෙනවා. ඉන්දියාවේ රසවත් කරි, ලංකාවේ පොල් සම්බෝල ලුණු මිරිස්, තායිලන්තයේ ටොම් යම් සුප් වගේ එක් එක් රටට ආවේනික රසයන් සමග මිරිස් පෑහෙන්නට පටන් ගන්නවා. ඒ තමයි මිරිස් වල ඇති විශේෂත්වය. කාලයත් සමග මිරිස් නැවුම් කරලක් බවට පමණක් සීමා වෙන්නේ නැහැ. එය රසවත් සෝස් එකක් බවට පත් වෙනවා. ඇමරිකාවේ හොට් සෝස්, මෙක්සිකෝවේ සල්සා, චීනයේ චිලි ඔයිල්, ලංකාවේ චිලි සෝස් ආකාරයට මිරිස් වලට නව අරුතක් එකතු වෙනවා. බිලියන ගණනක වෙළඳ පොලක් බවට පත්වී ඇති මිරිස් ෆාස්ට් ෆුඩ් චේන් සමග වගේම තරු පන්තිවල හෝටල්වල රස මවන්නට මුල් තැන අරගෙන තිබෙනවා. ඒ වගේම තමයි මිරිස්වල සීමාවන් වලට අභියෝග කරන්නට මේ වන විට තරුණයන චිලි චැලෙන්ජ් රැල්ලක් YouTube කන්ටෙන්ට් හරහා ඉදිරිපත් කිරීමට සමත් වෙලා තිබෙනවා. ඉතින් මිරිස් ගැන ඔබ දන්න තවත් අලුත් තොරතුරු තිබෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්නට අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් ටීවී කොටුව අප සමග රැඳෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔබ සැමට ජය වේවා.